චතුරිකා සිරි නිවහන නම් වූ දැවැන්ත යකඩ ගේට්ටුව දෙස බැලුවේ කුතුහලයෙනි. ගේට්ටුවේ මලකඩකෑ දම්වැල් පවා කියා පෑවේ ඒ නිවස කාලයාගේ ඇවෑමෙන් හුදකලා වී ඇති බවකි. ඇගේ ගමේ සිට පැය 3ක බස් ගමනකින් පසු නාගරික ഘോഷාවෙන් මිදුණු මේ නිස්කලංක පරිසරය අයට දැනුනේ වෙනත් ලෝකයක් ලෙසිනි. ඇය ගේට්ටුව තල්ලු කර මිදුලට ඇතුළු වූවාය. වල් පැලෑටි වලින් බාගෙට වැසී ගිය ගල්පාර දෙපස අතීතයේ අභිමානය කියාපාන රෝස සහ ජැස්මින් පඳුරු විය. දෙමහල් වලව තේජාන්විතව නැගී සිටියත් එහි බිත්තිවල තනින් තන පාසි බැඳි ජනෙල් කවුළු මත දූවිලි තට්ටු තැන්පත් වී තිබිනි. එය හරියට අතීතයේ සුන්දර මතකයන් තුරුළු කරගෙන නින්දට වැටෙනු යෝධයෙකු මෙනි. දොරට තට්ටු කළ විට එය සෙමින් විවර විය. ඇය ඉදිරියේ සිටියේ 70 වී ඇති පමණ සුදු පැහැකෙස් සහ රැවුලකින් යුත් කණ්ණාඩි දෙකක් පැලඳි තේජවන්ත පෙනුමක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ දැස් පිටුපස සැඟවී තිබුණේ තීක්ෂණ බුද්ධියක් මෙන්ම ගැඹුරු තනිකමකි. චතුරිකා ඔහු ඇසුවේ ගොරෝසු නමුත් ගැඹුරු හඩකිනි. "ඔව් සර්, මම චතුරිකා." ඇය බිම බලාගෙන පිළිතුරු දුන්නාය. "එනවා ඇතුළට." ඒ විශ්‍රාමික මහාචාර්ය සිරිවර්ධන මහතාය. ඔහුගේ බිරිඳ මිය ගොස් වසර 10ක් ගත වී තිබිනි. එකම පුතා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අතර ඔහු මේ දැවැන්ත නිවසේ පොත්පත්, පැරණි තැටි සහ මතකයන් සමග තනි වී සිටියේය. නිවස ඇතුළත වූයේ අමුතුම ලෝකයකි. දිත්ති දිගේ ඉහළටම නැගුණු තේක්ක පොත්‍රාක්ක, තන තන එල්ලා තිබූ පැරණි තෙල් සායම් සිතුවම්, බිම එල්ලා තිබූ පර්සියානු පලස් මත දූවිලි තැන්පත් වී තිබිනි. සෑම දෙයකින්ම වහනය වූයේ පැරණි කඩදාසි සහ වියලි මල් සුවඳකි. චතුරිකාගේ නෙතගෙටුනේ උඩුමහලට දිවෙන පියකට පෙළ කෙළවරේ වූ අනිත් දොරවල් වලට වඩා වෙනස් තදින් වසා දෙමූ දොරක් වෙතය. එය වටා අමුතු গুপ্ত බවක් රැඳී තිබෙන බව අයට සිතිනි. පළමු සති කිහිපය ගෙවී ගියේ නිහඬවය. සිරිවර්ධන මහතා ඇය හා කතා කළේ අත්‍යවශ්‍ය වචන කිහිපයක් පමණි. උදෑසන තේ එක ගෙන ගිය විට හොඳයි කීමත්, දිවා ආහාරයෙන් පසු පිඟාන අරන් යන්න කීමත් හැරෙන්නට වෙනත් දවසක් ඔහු මතර නොවිය. බොහෝ වේලාවක් ඔහු ගත කළේ ඔහුගේ පුස්තක කාමරයේ පැරණි ග්‍රැමෆෝනයෙන් ඇසෙන ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙමිනි. විටක චතුරිකා ඔහු දෙස හොරෙන් බලන විට ඔහු ජනේලයෙන් පිටත බලාගෙන කිසිවෙකුටත් නොකියූ කතාවක දුක දැස්වල දරාගෙන සිටිනු ඇරතුටුවාය. ඇතැම් අවස්ථාවලදී ඔහු ඇය දෙස එක එල්ලේ බලා සිටියේය. ඒ බැල්ම සේවිකාවක් දෙස බලන බැල්මක් නොව නැති වූ යමක් සොයන්නාක් මෙන් මතකයක් අවුස්සන්නාක් මෙන් වූ බැල්මකි. ඒ චතුරිකාගේ සිතේ කුතුහලය මෙන්ම සියුම් අපහසුතාවයක්ද ඇති කළේය. දිනක් සාලයේ පැරණි කබඩ් එකක් පිරිසිදු කරමින් සිටියේදී ඇයට සම් කවරයක් යෙදූ පැරණි ඡායාරූප ඇල්බමයක් හමු විය. කුතුහලයෙන් එය පෙරලා බැලුව අය එහි වූ කළු සුදු ඡායාරූප දෙස බලා වශී වූවාය. තරුණ සිරිවර්ධන මහතාගේ කඩවසම් පෙනුම ඔහුගේ බිරිඳගේ අහිංසක සුන්දර සිනහව ඒ ඡායාරූපවල සටහන්ව තිබිනි. නමුත් එක් ඡායාරූපයක් අසල අය මොහොතකට නතර වූවාය. නෙළුම් මල් පිරුණු පොකුණක් අසල සිනාසෙමින් සිටින ඔහුගේ බිරිඳගේ මුහුණේ විශේෂයෙන්ම ඇගේ දෑස්වල සහ සිනහවේ තමාගේම පෙනුමේ සියුම් සමානකමක් ඇති බව ඇයට දැනිනි. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. සිරිවර්ධන මහතාගේ අමුතු බැල්මට හේතුව මෙයද? එක් සවස්වරුවක සිරිවර්ධන මහතා පුස්තකාලයේ උස්සම රාක්කයෙන් පැරණි ග්‍රන්ථයක් ගනීමට ලී ඉනිමගක නැග උත්සාහ දරමින් සිටියේය. ඔහු පොත අතට ගන්නවත් සමගම ඔහුගේ පය ලිස්සා ගොස් ඔහු බිමට වැටෙන්නට ගියය. ඒ සමගම පොතද ඔහුගේ අතින් ගිලිහිනි. අසල සිටි චතුරිකා ක්ෂණයකින් ක්‍රියාත්මක වී ඔහු වැටෙන්නට පෙර ඔහුගේ අතකින් අල්ලා ගනිමින් අනෙක් අතින් පොත රැකගත්තාය. ඒ නොසිතූ මොහොතේ ඇති වූ සමීපත්වේ නිසා ඔවුන් දෙදෙනාගේව සිත් මොහොතකට තිගැස්සුනි. ඇගේ කෙස් කලඹෙන් නැගුණු සමන්පිච්ච මල් සුවඳ ඔහුට දැනුනේ වසර ගණනාවකට පසු අත්විඳින ලද මිනිස් සෙනෙහසක සුවඳක් ලෙසිනි. ඔහු ඇගේ දැස් දෙස බැලුවිය. ඒ දැස්වල වූයේ තිගැස්මකි.
තත්පර කිහිපයකට පසු ඔහු ඉක්මනින් නැගින් ඉවත් වී ස්තුතිය යයි ගොරෝසු හඬින් පවසා පොතද රැගෙන තම පුටුවට ගියේය. නමුත් ඒ සමීපත්වය, ඒ සුවඳ ඔහුගේ වියලී ගිය හදවතේ අමතක වී ගිය හැඟීමක් නැවත අවදි කළ බව ඔහුටම රහසක් විය. පෝය දිනයක් උදා විය. චතුරිකා උදෑසනම පන්සල් යාමට සූදානම් වූයේ අම්මය වාටිබුළු ලාකහ පැහැති කපු ඔසරියකිනි. කොණ්ඩය ගොතා කුඩා මල්පුකුරක් ගැසාගත් ඇය සිරිවර්ධන මහතාට උදෑසන තේ එක ගෙන ගියාය. මිදුලේ පුටුවක වාඩි වී පත්තරය බලමින් සිටියොහු ඇය දෙස බැලූ බල්මෙන් නතර විය. ඔහුගේ අත වූ පත්තරය සෙමෙන් පහත් විය. ඔහු ඇය දෙස බලා සිටියේ වශී වූ වකුලෙසිනි. ඔහුගේ දැස්වල තිබුණේ ප්‍රශංසාවක් නොව ගැඹුරු වේදනාවක් සහ ආදරණීය මතකයකි. නිර්මලා ඔහුට මිමිනිනි. ඒ හඬ ඇයට යන්තමින් ඇසුනි. තමාගේ මියගිය බිරිඳ ඒ මොහොතේ ඔහුට පෙනෙන්නට ඇති බව චතුරිකාට වැටහුණි. ඒ බැල්මේ වූ ගැඹුරු අර්ථය ඇගේ සිතේ අමුතුම කැළඹීමක් ඇති කළේය. එය අනුකම්පාවක්ද නැතහොත් ඊට එහා ගිය යමක්දයි ඇයටම වටහා ගැනීමට නොහැකි විය. මාස කිහිපයක් ගෙවී ගියේය. චතුරිකාගේ කරුණාවන්තකම, ඇගේ නිහඬ සේවය සහ බුද්ධිමත් බව සිරිවර්ධන මහතාගේ සැර පරුෂ පෙනුම යට සැඟවී තිබූ හුදකලා හදවතට සෙමෙන් ලංවෙමින් තිබිනි. ඔහු ඇය සමග වචන කිහිපයක් වැඩියෙන් කතා කරන්නද පටන් ගත්තේය. ඇය කියවන පොත් ගැන, ඇගේ ගම ගැන, ඇගේ සිහින ගැන ඔහු අසන්නට විය. ඔවුන් අතර තිබූ ස්වාමියා සහ සේවිකාව අතර පරතරය සෙමෙන් දියවී යමින් තිබිනි. දිනක් උදෑසන සිරිවර්ධන මහතා චතුරිකාව තමා වෙත කැඳවිය. ඔහුගේ අතේ තිබුණේ මලකඩ කෑ පැරණි පිත්තල යතුරකි. චතුරිකා උඩුමහලේ වහලා තියෙන කාමරය අරින්න වෙලාව හරි කියලා මට හිතෙනවා. ඒක සුද්ධ කරන්න. හැබැයි පරිස්සමෙන්. ඔහුගේ හඬ වෙව්ලමින් තිබිනි. චතුරිකා බියෙන් සහ කුතුහලයෙන් යුතුව යතුර අතට ගත්තාය. ඇය ඒ දොර අසලට ගොස් යතුර දමා අගුල කැරක වූ විට වසර ගණනාවකට පසු ඇසුණු ක්‍රීක් හඬ නිහඬ නිවස පුරා දෝංකාර දුන්නිය. දොර විවර කළ සැනින් අගේ නාස්පුඩු සිපගත්තේ පැරණි සුවඳ විලවුන් සහ වියලී ගිය මතකයන්ගේ සුවඳකි. ඒ ඔහුගේ මිය ගිය බිරිඳ නිර්මලාගේ කාමරයයි. ඇතුළත වූ සියල්ල සුදු රෙදි වලින් වසා තිබිනි. ඇය සෙමින් රෙදි ඉවත් කළාය. දූවිලි බැඳුණු කණ්ණාඩි මේසය, එහි වූ රිදි හිස පීර, සාරි අල්මාරිය, පොත් මේසය මත වූ නොලියූ ලියුම් කවර සියල්ල තිබුණේ ඇය මියගිය දවසේ තිබූ ආකාරයටමය. චතුරිකාට දැනුනේ තමා වෙනත් කාලයකට, වෙනත් කෙනෙකුගේ ජීවිතයකට ඇතුළු වූාක් මෙනි. ඇය අල්මාරිය විවෘත කළාය. එහි පිළිවෙලට නමා තිබූ සේද සාරි දුටුවය මවිත වූාය. ඇය එක් සාරියක් අතට ගත්තාය. එය තද නිල් පැහැති රිදි පැහැ මල් මෝස්තර සහිත සාරියකි. ඒ සේද රෙද්දේ තවමත් ඇගේ සුවඳ රැඳී ඇති බවක් චතුරිකාට දැනිනේ. කාමරය පිරිසිදු කරමින් සිටියදී ඇඳ යට තිබූ කුඩා ලී පෙට්ටියක දමා තිබූ සම්කවරයක් යෙදූ දිනපොතක් ඇයට හමු විය. එය සිරිවර්ධන මහතාගේ බග ඇයට වැටහුණි. එය විවෘත කිරීමට ඇය මුලදී දෙගිඩියාවෙන් පසු වූවත් කුතුහලය ඉවසීමට නොහැකි තැන ඇය එහි පිටු පෙරළුවාය. එහි තිබුණේ ඔහුගේ තරුණ කාලය නිර්මලා සමග ගත කළ ආදරණීය මතකයන්ය. අවසන් පිටු කිහිපයේ තිබුණේ ඇගේ මරණයෙන් පසු ඔහු විඳින අපමණ තනිකම ගැන ලියූ කඳුළු සටහන්ය. අදත් ඇය සිහිනෙන් දුටිමි. ඇගේ සිනහව, ඇගේ සුවඳ නැවත මට දැනෙනවා නම් මේ විශාල නිවස මාව ගිලගන්නාක් මෙන් දැනේ. නිර්මලා, ඔබ නැති ලෝකය කොතරම් හිස්ද? ඒ වචන කියවූ චතුරිකාගේ දැසට කඳුළු පිරුණි. ඇය මෙතෙක් දුටු සැර පරුෂ මහාචාර්යවරයා නොව ආදරය අහිමිවීමෙන් හදවත බිඳී ගිය අසරණ මිනිසෙකු ඇය ඒ දිනපොත හරහා දුටුවාය. ඔවුන්ගේ නිහඬ ජීවිතයට බාධා කරමින් දිනක් හදිසියේම සිරිවර්ධන මහතාගේ පුතා සුරේන් ඔස්ට්‍රේලියාවේ සිට පැමිණියේය. නවීන පන්නේ මෝටර් රථයකින් පැමිණි ඔහු
නිවසට ගොඩ වූයේම කෝපයෙනි. ඔහු චතුරිකා දෙස බැලුවේ හිසේ සිට දෙපතුල දක්වා දැඩි අවඤ්ඤාවෙනි. තාත්තා තනියම ඉන්න නිසා තමයි මම මෙහෙම හදිසියේ ආවේ. කවුද මේ ගෑනු ළමයා? ඔහු ඇසුවේ තම පියාගෙනි. මේ චතුරිකා ගෙදර වැඩට උදව්වට ඉන්නේ. සුරේන්ගේ බැරමත් තවත් සැකසහිත වියා. මම් දන්නව ඔය වගේ උදව්. තාත්තව රවට්ටගෙන දීපල ලියාගන්න හිතන්නවත් එපා. මම් හැම දෙම ගැන ඇහැරගහගෙන ඉන්නේ. ඔහු චතුරිකාට ඇසෙන්නටම කීවේය. ඒ වචන ඇගේ හදවතට පිහියෙන් අනින්නාක් මෙන් රිදුම් දුන්නේය. ඒ සිදුවීමෙන් පසු චතුරිකාත් සිරිවර්ධන මහතාත් තවත් එකිනෙකාට ලං වූහා. දිනක් රාත්‍රියේ අධික වර්ෂාවක් ඇදහැලමින් තිබිනි. විදුලියද විසන්දි වී තිබූ අතර ඔවුන් ඉටිපන්දම් එළියෙන් සාලයේ වාඩි වී සිටියා. සිරිවර්ධන මහතා ග්‍රැමෆෝනියට පැරණි වයලින් වාදනයක් ඇතුළත් කළේය. ඒ ශෝකී තනුව පිටත ඇදහැලෙන වැස්සේ රිද්මයට මුසු වී ඔවුන් දෙදෙනාගේම සිත්වල තිබූ නොකියූ හැඟීම් අවුස්සන්නක් මෙන් විය. මේ නිර්මලා ආසම කරපු සින්දුවක් ඔහු කීවේ දුර ඈත බලාගෙනය. සංගීතය ගැන කතා කරමින් සිටින විට ඔහු හදිසියෙම ඇගේ අතක් අල්ලා ගත්තේය. ඔයාගේ අත් හරියට එයාගේ වගේමයි සීතලයි. ඒ වචන සහ ඒ ස්පර්ශය චතුරිකාව මොහතකට ගල් ගැස්සවිය. ඇය අත ඉවතට ගැනීමට උත්සාහ නොකළාය. ඒ මොහොතේ වචනවලින් කිව නොහැකි ගැඹුරු අවබෝධයක් ඔවුන් දෙදෙනා අතර ඇතිවිය. ඊළඟ සතියේ නිර්මලාගේ කාමරය පිරිසිදු කරමින් සිටියේදී චතුරිකා අතටගත් තද නිල් පැහැති සාරිය දෙස බලා සිටි සිරිවර්ධන මහතා ඉතා සංවේදී හඩින් ඇසුවේය. චතුරිකා දවසක මට ඒක ඇඳලා පෙන්නනවද? ඒ ඉල්ලීම ඇයට අමුතක්සේ දැනිනි. නමුත් ඔහුගේ දැස්වල තිබූ ආයාචනය ප්‍රතික්ෂේප කිරීමට ඇයට නොහැකි විය. ඇය ලැජ්ජාවෙන් සහ අනුකම්පාවෙන් බර වූ සිතින් හිස සැලුවාය. දින කිහිපයකට පසු එක් සැන්දෑවක ඇය ඒ නිල් පැහැ සාරියෙන් සැරසී කොණ්ඩය කඩා දමා ඔහු ඉදිරියට පැමිණියාය. ඉටිපන්දම් මිලියෙන් ඇයව දුටු සිරිවර්ධන මහතාගේ දැස් කඳුලින් පිරී ගියේය. ඔහු සෙමෙන් නැගිට ඇය අසලට පැමිණියේය. ඔහුගේ දෑත් ඇයව ස්පර්ශ කිරීමට මෙන් ඉදිරියට ආවත් ඔහු එය නවටා ගත්තේය. ඔයා හරියට එයා වගේමයි. ඔහුගේ හඩ බිඳී තිබිනි. ඔහුගේ දැස්වල වූයේ කායික ආශාවක් නොව වසර ගණනාවක් හදවතේ සිරවී තිබූ ආදරයේ සහ විරහවේ උණුසුමයි. චතුරිකා නිසලව සිටියේ ඒ මොහොතේ ඇති වූ හැඟීම් කුණාටුව වචනවලට පෙරලා ගැනීමට නොහැකිවය. දිනක් රාත්‍රියේ සිරිවර්ධන මහතා හදිසියෙම රෝගාතුර විය. ඔහුට අධික උණ ගැනී සිහි විකල්ව පැරණි දේවල් තොඩවන්නට විය. ඔහු නිතරම නිර්මලා යන්න එපා යයි කියමින් විලාප නැගුවේය. චතුරිකා මුළු රැයම ඔහු අසල හිඳ ඔහුගේ නලලත තෙත් රෙදි කඩකින් පිස දමමින් ඔහුට උපස්ථාන කළාය. ඇය ඔහුට කංජි පවා පෙවුවේ මවක් තම දරුවෙකුට සලකන්නාක් මෙනි. පසුදා උදෑසන ඔහුට සිහිය එන විට ඔහු දුටුවේ තමාගේ ඇඳ අසල බිම වාඩි වී ඇඳට හිස තබාගෙන නිින්ද ගොස් සිටින චතුරිකාවයි. ඇගේ වෙහෙසටපත් මුහුණ දෙස බැලූ ඔහුට ඇය තමා වෙනුවෙන් කොතරම් කැපවී ඇද්දයි වැටහුණි. ඔහු සෙමින් අත දිගු කර ඇගේ හිස කෙස් අතගෑවේය. ඒ ස්පර්ශයට ඇය අවදි වූවාය. සර්ට් දැන් කොහොමද? ඇය ඇසුවේ නිදිමත දැසිනි. ඔහු පිළිතුරු නොදී ඇය දෙස බලා මෘදු ලෙස